බීලා තව කෑම ඉතුරුත් වෙලා තියෙනවා. කෑම වල ෆොටෝස් නම් ගන්න බැරි වුණා. කාලි වලලා තමයි වීඩියෝ කරේ. ඉතින් කාලි වල වෙලා අපි පොඩ්ඩක් අය ගහගා ඉඳලා මේ තමයි සුජි කියන්නේ. ඉතින් මම නම් තාම කනවා. කාලි වලලා අපි තව යනවා සුපර් මාකට් එකට බඩු වගේක් තියනවා ගන්න. ඒවත් අරගෙන ගෙදර යනවා. ඉතින් එහෙම මම තව පොඩි ගමනකුත් තියෙනවා. ඒකත් ගිහිල්ලා අපි යනවා ගෙදර. ඉතින් බලමු අපි කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් අපි සුපර් මාකට් එකට ගිහිල්ලා ඇවිදගෙන යනවා. ඉතින් මොනවද තියෙන්නේ කියලා බලන්න. ලංකාවේ එළවලුත් තියෙනවා, ලංකාවේ බඩු තියෙනවා. ඔන්න අපේ චූටි මොනවද මන් දන්නේ හාල් එකක් අල්ලගෙන ඉන්නවා. නමේ විදිහට නෙමෙයි මල ඇඳලා තියෙන්නේ කියලා ඔන්න කම්ප්ලේන් උත් කරනවා. නම තියෙන ජස්මින් ඒ වුණාට මල ලෝටස් කියලා ඔන්න කම්ප්ලේන් උත් කරලා තමයි ආවේ. ඔන්න අපි යමු ඉස්සරහට. තව මොනවද තියෙන්නේ කියලා බලමු. ඇවිදගෙන යද්දී ඔන්න ජෑම් වගේකුත් හම්බුණා අපිට. හැබැයි අපි ඒව ගත්තේ නෑ. තව ඉස්සරහට යන්කෝ මොනවද අපි ගන්න කියලා තාම කල්පනා කරනවා. ඉතින් සුපර් මාකට් එකට ගිහිල්ලා ඇවිල්ලා ඇත්තටම මහා ලොකු දෙයක් ගත්තේ නැහැ. ගත්ත දේවල් මම වීඩියෝ කරා හැබැයි වීඩියෝ වෙලා නැහැ. ඔන්න මෙයාගේ බොයිෆ්‍රෙන්ඩ් එකක් කේක් එකක් ගන්න යනවා. Q1 මෝල් එකට තමයි යන්නේ. ඉතින් බලමු අපි මොන කේක් එකද සිලෙක්ට් කරන්න කියලා. ඇත්තටම අපිට ඕන උනේ මෙයාගේ බොයිෆ්‍රෙන්ඩ් සර්ප්‍රයිස් gift එකක් දෙන්න. ඒත් ඉතින් සර්ප්‍රයිස් කරන්න වුණත් කේක් එක සිලෙක්ට් කරගෙන ඉන්න ඉස්සරලා. ඉතින් අපි කේක් එක සිලෙක්ට් කරන්න තමයි ගියේ. එයාගේ බොයිෆ්‍රෙන්ඩ් බොරුවක් කියලා ගියේ. ඉතින් ඔන්න අන්තිමට බොරුවත් මාට්ටු වෙලා මෙයා වෙනුනුත් ඇහුවා. ඉතින් මොනා කරන්නද ඉතින් සර්ප්‍රයිස් කරන්න චුට්ටක් මහන්සි වෙන්න වෙනවනේ. ඉතින් ඔන්න අපි ඇවිදගෙන ඉස්සරහට ගිහිල්ලා කඩේක බැලුවා කේක් එකක්. ඒ වුණාට ඒක අපිට සෙට් දුන්නේ නැහැ. තව කඩවල දෙක තුනකට ගියා අපි. බලමුකෝ ඒවා හරියයිද කියලා. ඔන්න මේ හරිය තව ෂොප් එකක් තිබ්බා. ඇරබික් ෂොප් එකක්. ඔය තියෙන නම ඒක ඇතුළට ගිහිල්ලා ඉවර වෙලා ඉතින් අපිට කේක් එක සිලෙක්ට් කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා වීඩියෝ එකත් එක්ක ඔන්න අපි ෂොප් එක ඇතුළට ගියා. ඇත්තටම අපිට ඕන උනේ රෙඩ් වෙල්වෙට් කේක් එකක් තමයි. හැබැයි රෙඩ් වෙල්වෙට් එකේ පොඩි කේක් එක විතරයි තිබුණේ. ලොකු කේක් එක ඉවර වෙලා. ඉතින් අපි පරක් වෙලා ගිහිල්ලා නිසා චුට්ටක් රෑ වුණ නිසා සමහර විට කේක් ඉවර වෙලා තියෙන්න ඇති. අපි ෂොප් එකේ එක්කෙනාගෙන් ඇහුවා කවද්ද කේක් එන්නේ ආයෙ රෙඩ් වෙල්වෙට්. එයා ඉතින් බලලා කිව්වා හෙට තමයි එන්නේ කියලා. 11ට වගේ ආවොත් ගන්න පුළුවන් කියලා. මේවා ඉතින් ඔක්කොම චොක්ලට් කේක් නිසා චොක්ලට් මෙයා වෙනම චොක්ලට් දෙන හින්දා කේක් එකත් චොක්ලට් වලින්ම අරගෙන වැඩකුත් නැහැනේ කියලා අපි හිත ඉඳලා රෙඩ් වෙල්වෙට් එකක්ම ගමු කියලා තමයි අපි ගියේ. ගාන නම් ඉතින් චුට්ටක් සැරයි. නමුත් දෙන දේ හොඳ කයක් දෙන්න වෙයි. හොඳ දෙයක් දෙන්න ඕන නිසා ගාන පොඩ්ඩකට අමතක කරලා ඉතින් කේක් එක විතරක් හිතුවා. කොහොම හරි අපිට කේක් එකක් සිලෙක්ට් කරගන්න බැරි වුණා. ඇත්තටම හොඳ කේක් එකක් තිබුණ නැහැ. හෙට ගිහිල්ලා රෙඩ් වෙල්වෙට් කේක් එකක් ගන්නවා කියලා තීරණය කරලා අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ආයෙ අලුත් vlog එකකින් හම්බ වෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.